මේ මොළයට ඇහෙන් පණිවිඩ එනවා, කනෙන් පණිවිඩ එනවා, නහයෙන් පණිවිඩ එනවා, දිවෙන් පණිවිඩ එනවා, ශරීරයෙන් පණිවිඩ එනවා. කොහොමද මේ පණිවිඩ එන්නේ? පරිසරයේ තියෙන ආලෝකය ඇහැට වැටුනහම ආලෝකය ඇහැට වැටීම නිසා ස්නායුව දිගේ යන්නේ විදුලි තරංගයක්. ඒ කියන්නේ මොළේ පෘෂ්ඨයට එන්නේ විදුලි තරංගයක්. ආලෝකය නෙවෙයි මොළේ පෘෂ්ඨයට එන්නේ. පරිසරයේ තියෙන ආලෝකය ඇහැ මගින් විදුලි තරංගයක් කරලා ඇහැට ගේනවා. කනේ පරිසරයේ තියෙන ශබ්ද තරංගය කනෙන් විදුලි පණිවිඩයක් කරලා මොළයට අරන් එනවා. දිවේ ගාන රසායනික ද්‍රව්‍ය විදුලි පණිවිඩයක් කරලා මොළයට අරන් එනවා. නහයට දැනෙන ගඳ නැමැති රසායනික ද්‍රව්‍ය විදුලි පණිවිඩයක් කරලා මොළයට අරගෙන එනවා. හමෙන් ගන්නා පණිවිඩ උෂ්ණත්වය වෙන්න පුළුවන්, ভাইබ්‍රේෂන් ඒ කියන්නේ ভাইබ්‍රේෂන් එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙදරීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බොහොම සරල ලයිට් ටච් කියන අපි කියන්නේ සරල ස්පර්ශය වෙන්න පුළුවන්. තෙරපීම වෙන්න පුළුවන්, පීඩනය වෙන්න පුළුවන්, තද ගතිය වෙන්න පුළුවන්, වතුර ගතිය වෙන්න පුළුවන්. මේ විවිධ දේවල් හැමෙන් අරගෙන මොළයට ගේනවා. දැන් බලන්න මොකක්ද උනේ කියලා. ඔබට මොළයක් තියෙනවා. පරිසරයේ එළියෙන් තියෙනවා. පරිසරයේ තියෙන සියලුම පාරිසරික තොරතුරු විදුලි තරංග බවට පත් වෙලා මොළයට එන්නේ. ඒ කියන්නේ ලිඳකට විවිධ දිශාවලින් උල්පත් වලින් වතුර එනවා වාගේ මොළයට විදුලි තරංග ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන විදුලි තරංග අර මොළ පෘෂ්ඨයේ ඇති කරන විදුලි පින්තූරය තමයි අපි රස විඳින්නේ. අපිට කවදාවත් ආලෝකයේ රස විඳින්න බෑ. විදුලි තරංගයක් අපි රස විඳින්නේ. අපිට කවදාවත් ශබ්ද තරංගයේ රස විඳින්න බෑ. ඒ නිසා ඇති වූ විදුලි තරංගයක් අපි රස විඳින්නේ. අපිට කවදාකවත් ගන්ධ සුවඳ ඇති කරපු ඒ රසායනික ද්‍රව්‍ය රස විඳින්න බෑ. ඒ නිසා ඇති වූ විදුලි තරංගයයි අපි රස විඳින්නේ. මෙන්න මෙතනයි තියෙන ගැටලුව. අපි හිතන්නේ එළිය රස විඳ කියලා. නමුත් අපි රස විඳලා තියෙන්නේ මොළයේ ඇතුලේ ඇති වූ විදුලි තරංග චිත්‍රය, ඉලෙක්ට්‍රිකල් ඉමේජ් එක. මේ තැන දිහා බලන්නකො. ඒක කවුද තියාගත්තේ නැනේ? තැන කමන්නේ. මේ තැන දිහා දකිද්දී ඔය නිල් පාට කියන එක පිටින් දැන් ඔන්න හිතේ හැදුනා. ඒ හිතේ හැදිලා පිටින් ඒක මෙතන දැන් ප්‍රොජෙක්ට් වෙලා තියෙනවා. මෙතන මේ මත වැටිලා තියෙනවා. ඒක ප්‍රතිබිම්බය. තව ඊළඟ සතියේ ප්‍රතිබිම්බ ගැන කතා කරමු. ඕනනම් මතක් කරලා පොඩි කාලේ ඉගෙන ගත්ත කිරණ සටහන් ටිකක් එහෙම ඇඳලා එන්න ගෙදර දෙනවා. හොඳට තේරෙයි එතකොට. ගොඩක්ම නම් කරන්න බෑ. මොකද හේතුව? එහෙම අසාධාරණයි නේ එහෙම ගොඩක් කරන එක. නමුත් විද්‍යාඥයෝ පිරිසක් එකතු වෙනවා. හොඳ විද්‍යාව ඉගෙන ගත්ත පිරිසක් එකතු වුණා නම් පින්වතුනි, ඔය ඔබ ඉගෙන ගත්ත කාරණාව. ඒ ලෙවල් වලට ඔබ ඉගෙන ගත්ත යාන්ත්‍ර විද්‍යාවේ ඉඳලා ඉලෙක්ට්‍රොනික දක්වාම තියෙන මුළු සිලබස් එකම පින්වතුනි. ඔයාලට දෙන්නා නම් අනිත්‍යතාවය හරහා. ඔය ඕන එකක් හොයාගත්ත විද්‍යාඥයෝ. ආලෝකයේ මේ ඔබගේ හිතේ හැදෙන ඔය පාට පින්වතුනි, ඔය හිත ඉස්සෙල්ලා දකින්නවා. ඒකට තමයි වේදනාව කියලා කියන්නේ. අපි ගිය සතියේ කතා කළා. වේදනාව කියලා කිව්වේ පින්වතුනි, ඔබ මේක දැක්කම ඔබ දැක්ක නේද දැන් පාට. හැබැයි මේක අධික වේගෙන් වෙන වැඩක්. ආලෝකයේ වේගය වගේ 10-12 ගුණයක වෙන වැඩක් මේක. මේක දැක්කම නිල් පාට කියලා දැක්කනේ. නමුත් මතක තියාගන්න පින්වතුනි, ඔබ මේක නිල් පාට කියලා දැක්කට ඒ වෙලාවේ ඔබ මේක නිල් කියලා දන්නේ නැහැ. මේක අධික වේගෙන් වෙන වැඩක් නේ. අපි ඔය කාලය zoom කරමු. අපි කාලය අදිමු. කාලය ලොකු කරලා බලමු. ඒ කියන්නේ ගොඩාක් ස්ලෝ කරලා බලමු. මේක ගොඩාක් ස්ලෝ කරාම ඔන්න දැන් රූපය හැදුනා. දැන් බැලුවනේ. ඒ බැලුවාම රූපය හැදුනා. ඔන්න අපි වේගයක් කරන් දැන් ඉන්නවා. රූපය හැදුනා. දැක්කද? නෑ තාම දැක්කේ නෑ. හැදුනා. ඔන්න ඊළඟට මේ හැදිච්ච රූපය දකින්නවා. මොකද්ද දැකේ කියලා දන්නවද? නැහැ. අන්න ඊට පස්සේ ඒ දැකපු එක හඳුනනවා. හඳුනා ගන්නවා. අන්නේ හැඳිනීම තමයි නිල් කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන කරුණක් මම මේ කියන්නේ. නීලම්පි සංඥානාති පීතකම්පි සංඥානාති. නිල් කියලා අඳුන ගන්නවා, සංඥා කරනවා. කහ කියලා සංඥා කරනවා. මේක හැදුනට මේක මොකද්ද කියලා දැනගන්න නම් සංඥා කරන්න ඕනේ. නිල් කියලා කිව්වේ සංඥාවක්.
ගෑනු කෙනෙක් දැක්කට අම්මා කියන එකක් එන්නේ නැහැ නේ මේකද? නමුත් දැක්කනේ. අම්මා කෙනෙක් අම්මා කියන නමක් වෙන්න ඕනේද? අම්මා කියන සංඥාව වෙන්න ඕනේ. අන්න ඒ වගේ කෙනෙක්. මේක හිතේ හැදෙනවා. මේ පාට. ඒ පාට දකින්නවා. දැකලා ඒක හඳුනනවා ඊට පස්සේ. අන්නේ අඳුන ගන්න වෙලාවේ තමයි නිල් වෙන්නේ ඔක. කියන්නේ නිල් කියලා හිතට හැඟෙන්නේ ඒක. හිත අඳුනන්නේ නිල් කියලා. ඔය එකක්වත් මේ පෑනේ වෙනේවද පිටුද? ඇහි වෙනේවද? මොලේ වෙනේවද? නැහැ. හිතේ වෙන්නේ පිටුද? සංකාර දිගටම වෙන්න ඕනේ. සංකාරයෙන් කරන්නේ හිත හදලා දෙන එක මේක. කොටසෙන් කොටස හිත හදා ඉස්සරහට ගන්නවා සංකාර. එහෙනම් රූපය හැදුණා, වේදනාව වුණා, ඒවත් දැක්කා. සංඥා වුණා, මොකද්ද දැක්කේ කියලා දැන් අවිලා තියෙන හිතට. එතකොට තමයි ඔය නිල් කියන එක ඔබ හරියට නිශ්චය කළේ. ඊට පස්සේ පින්තුනි ඔය තුනම එකතු කරලා. ඒ තුනේම සංප්‍රයුක්තය. සංප්‍රයුක්තය කියන වචන දන්නවද? තුනේම තියෙන තුනේම තියෙන ලක්ෂණ දාලා හැදිච්ච එක. මම සිංහල දන්නේ නැහැ සිංහලෙන්. එච්චර. නෑ සංප්‍රයුක්තය දන්නේ නැතිවට කිව්වේ. සංප්‍රයුක්තය සිංහලෙන් දන්නේ නැතිවට ඉතින් යන්න මම කියන්න දන්නේ නැහැ. මොකද ඒක විද්‍යාවේ භාෂාව. සංප්‍රයුක්ත. ඒ කියන්නේ ඒ ටිකේ සම්පූර්ණ බලපෑම. අන්න එහෙම කියන්නේ. ඒ ටිකේ සම්පූර්ණ බලපෑම. සංප්‍රයුක්ත. රූපේ බලපෑම, වේදනාවේ බලපෑම, සංඥාවේ බලපෑම, සංකාරයේ බලපෑම කොහොමද තියෙනවනේ? ඔන්න ඔය ටිකේ බලපෑම, සංප්‍රයුක්ත බලපෑම. ඒවත් ඒ ටික වෙනුවට ඒ ටිකේ තිබ්බ සම්පූර්ණ බලපෑම එකක් කළාට පස්සේ අන්න ඒකට කියනවා විඥානය කියලා. ඒක තමයි ඉතින් මෙතන හංගින්නේ. විඥානය දක්වා මේ process එක එනකොට මේ ක්‍රියාදාමය එනකොට පින්වතුනි ක්‍රියාවලිය එනකොට ඔන්න හිත හැදිලා ඉවරයි.